Hello guys, අපි අදත් ආවා travel huddle එක අලුත් place එකකට. මේකේ නම The Chariot. මේක තියෙන්නේ හික්කඩුවේ මාරම ලස්සන place එකක්. එතන රේල් පාර අයින තමයි මේ place එක තියෙන්නේ. මේ රේල් පාරෙන් එහා තියෙන්නේ beach එක. අපි ඉන්නේ beach side එකෙන් මෙහා. ඔයාලා දැන් මාරු time එකක් set උනේ. එන්න train එකක් එනවා. train එකත් පෙන්නන්නම් කොහොමද මෙතනින් යන්නේ කියලා. තියෙන එන්ට්‍රන්ස් එක අපි දැන් යන්න හදන. අද අපි ගේම්ස් ගොඩක් කරන්න බලාපොරොත්තු වුණා. බලමු ඉස්සරහට කොහොමද ඒවා ටික වෙන්නේ කියලා. අවුරුදු ක්‍රීඩාත් එක්ක තමයි මික්ස් එක යන්නේ අද අපේ ගේම්ස් ටික. මොකද අපිට අවුරුද්දට මොකුත් කරන්න බැරි වෙච්ච නිසා. ඉස්සරහ ලස්සන ප්ලේස් ටිකක් තියෙනවා. යම් බලන්න අපි. අපි රිසෝට් එකට එනකොටම ඒගොල්ලෝ අපිව වෙල්කම් කරේ මෙන්න මේ විදිහට. ඒ වගේම තමයි තවත් දෙයක් කියන්න ඕනේ. මේ රිසෝට් එකට ආපෙලේ ඉඳන් අපිට දැනුණු එක දෙයක් තමයි මේකේ ඉන්න ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම තමා මෙතන එන්වයරන්මන්ට් එක හරිම කාම්. අපි දැන් බලමු මේ රිසෝට් එකේ අපිට හම්බ වුණ රූම්ස් මොන වගේද කියලා. මේ තියෙන්නේ එක රූම් එක. ඉතින් මේක ගොඩක් පොඩි වුණාට හැබැයි මේකේ ඉන්ටීරියර් එහෙම හරි ලස්සනට ඩිසයින් කරලා තිබුණා. ඔන්න දැන් අපි ගේම්ස් ටික ස්ටාර්ට් කරන්න පටන් ගත්තා. මේ තමයි අපේ ෆස්ට් ගේම් එක. තව ගේම්ස් ගොඩක් ඉස්සරහට තියෙනවා. දෙකයි තුනයි ඉතාමත් ඉද්දෝගේ බනිස්කනාකාරය පේනවා. අතින් අල්ලන්න බෑ ඉන්දිකයියේ. ඉන්දිකයි අතින් දැන් ඔයගලන්ට පෙන්වන්න යන්නේ මේ රිසෝට් එකේ පූල් ඒරියා එක මොන වගේද කියලා. ගොඩාක් ලොකු නැති වුණත් හරිම ලස්සන, හරිම ක්ලීන් පූල් එකක් තමයි මෙතන තියෙන්නේ. ලංච් එක අරගෙන හවස කට්ටිය පූල් එකට ගිහිල්ලා ආපහු එනකොටම වගේ ඒගොල්ලෝ අපිට ඊවනිං ටී එකත් මෙන්න මේ විදිහට රෙඩි කරලා තිබුණා. මේ කට්ටිය දවස් කොච්චර එන්ජොයි කරාද කියනවනම් අර ගොඩාක් ඉවෙන්ට්ස් වලට හිටියා, ගොඩකට පූල් එකේ හිටියා, තව ගොඩාක් ගේම්ස් ප්ලේ කරා. හැබැයි මේ කට්ටියට නම් පොඩ්ඩක්වත් මහන්සි නැහැ. මේනවනේ ඩාන්ස් කර කරම තමයි එන්නේ. ඉතින් අපි දැන් මේ වීඩියෝ එකේ එන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ.
එහෙනම් ඊළඟ ට්‍රැවල් බ්ලොග් එකෙන් හම්බෙනකම් ඔයාලට සුබ දවසක්. තව දෙයක් කියන්න මතක වුණා. ට්‍රැවල් හටල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් see you.